විටක විත් හිත සිමීන ආයෙමත් දුරදුවන විටක විත් හිත සිමීන ආයෙමත් දුරදුවන හෙමින් හෙමින් කිති කවන ඔයා මගේ පෙම් කවි. Hello, welcome back to my YouTube channel. ඔන්න අදත් අපි ලස්සන තැනකට යන්න තමයි හදන්නේ. මේක ඇවිල්ලා මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ ලස්සන ප්ලේස් එකක්. කවදා හරි දවසක යන්න ඕනි කියලා තිබ්බ තැනක්. ඉතින් එයා මගෙන් අහුවා කොහෙද යන්න ඕනි කියලා නිවාඩු කාලේ. ඉතින් මට ඔළුවට ආපු තැන තමයි මෙතන. ඉතින් ඔන්න දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. අද එයයි මායි විතරයි. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. ඔයා වගේ හිත නිවන. ඔන්න දැන් අපි හයිවේ එකෙන් එක්සිට් වෙන්න තමයි හදන්නේ. කලවත එක්සිට් එකෙන් තමයි අපි එක්සිට් වෙන්නේ. ඉතින් බලමු අපි කොහෙද යන්නේ කියලා. ඔන්න දැන් අපි ළඟ තමයි ඉන්නේ. ඇත්තටම මෙතන මම මාරම ආසාවෙන් හිටපු තැනක්. ෆොටෝස් වීඩියෝස් වලින් දැකලම මට යන්න ඕනි කියලා හිතෙච්ච තැනක්. ඉතින් ඔන්න දැන් අපි ළඟටම ඇවිත් ඉන්නේ. මම මාරම එක්සයිටඩ් මෙතනට යන්න. ඔන්න අපි ආවා. දැන් ගොඩක් අය දන්නවා ඇති මේ කොහෙද කියලා. මේ තමයි රාගම බැසිලිකා චර්ච් එක. තේවත්තේ පල්ලිය කියලා ගොඩක් අය කියන්නේ. මෙතන පුදුම ලස්සනයි. දැන් මේ අපි තාම ඇතුල් වුණා විතරයි. දැන් මේ ප්ලේස් එක මාව ඇට්‍රැක්ට් කරගෙන ඉවරයි. මාරම ලස්සනයි. මෙහෙම ගස් ගොඩාක් කියන්නේ මම හිතන්නේ කැලයක් මැද්දෙන් වගේ තමයි හදලා තියෙන්නේ. මේ වගේ ගස් ගොඩාක් තියෙන පාරක තමයි අපිට යන්න තියෙන්නේ. මුලින්ම එන්ටර් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ අපි පාකින් එකක් හොයාගෙන යනවා. අපි ගියපු දවසේ ටිකක් සෙනග හිටියා. හැබැයි එහෙම ලොකුවට හිටියේ නෑ. මිනිස්සු ඇවිල්ලා ඉතින් වඳ පුදාගෙන ටිකක් නිදහසේ ඉඳලා යන තැනක් තමයි මං හිතන්නේ මෙතන චර්ච් එක. ඒ තරම් මෙතන හරිම නිස්කලංකයි. ඔන්න අපි දෙන්න දැන් හදන්නේ කැන්ඩල්ස් පත්තු කරන්න. මෙතන කැන්ඩල්ස් අපිට ගන්න තියෙන චූටි කැටයක් වගේ තියෙනවා. ඒකට සල්ලි දාලා තමයි කැන්ඩල්ස් අරන් යන්න තියෙන්නේ. එහෙම විකුණන්න කවුරුත් එතන නැහැ. එක කැන්ඩල් එකක් රුපියල් 10ක් වගේ තමයි උනේ. ඉතින් ඊට පස්සේ අපි ලොකු පල්ලියට ගිහිල්ලා ප්‍රේයර්ස් කියලා පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඉඳලා එළියට ඇවිල්ලා අපි දැන් මේ කැන්ඩල්ස් පත්තු කරනවා. හිතට මාරම නිදහසක් දැනෙන තැනක් තමයි මේ චර්ච් එක. අපි දෙන්න ආයෙත් යමු කියලා කතා වෙලා තමයි මෙතනින් ආවේ. දැන් අපි දෙන්න මේ යන්න හදන්නේ පොඩි පල්ලියට. මේ චර්ච් එක තියෙන ඉඩම ගොඩාක් ලොකුයි. බලන්න ගොඩාක් තැන් තියෙනවා. මම හිතනවා අපි දෙන්නටත් සමහර දේවල් මග ඇරුණා කියලා. හැබැයි අපි ඊළඟ පාරේ ඒ තැන් ටික කවර් කරන්න හිතාගෙන ආයෙත් යනවා. ඉතින් දැන් අපි පොඩි පල්ලියේ ස්ටැචු එකක් තියෙනවා. මරියතුමියගේ. එතනටත් ගිහිල්ලා දැන් මේ පොඩ්ඩක් මේ පොඩි පල්ලියට යන්න තියෙන පාරේ තමයි මේ දැන් යන්නේ. අපි මේ යන පාරේ මේ වගේ එක එක ස්ටැචුස් හදලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ, යේසුස් වහන්සේ සම්බන්ධ, මරියතුමිය සම්බන්ධ දේවල්, ඒ කාලවකන් වානුවල වෙච්ච සිදුවීම්, ඒ හැමදේම අම්බලා චිත්‍ර කරලා මේ වගේ ස්ටැචුස් තියෙනවා. ඉතින් අපි ඒවත් බල දැන් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ පොඩි පාලේට. මෙතන මාරම ලස්සනයි. ඇත්තටම
අපි ඇවිදින අඩි සද්ද විතරයි අපිට ඇහෙන්නේ. එහෙම කවුරුත් කතා කරනවවත් අපිට ඇහෙන්නේ මේ පරිසරය සද්ද, කුරුල්ලන්ගේ සද්ද ඒ ඇරුණාම වෙන කිසිම සද්දයක් අපිට ඇහෙන්නේ මාරම රිලැක්සින් ප්ලේස් එකක්. ඔයාලත් ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ඉතින් ඔන්න අපි දැන් පල්ලියෙන් එළියට යන්න තමයි හදන්නේ. අපි රෝසරි එකක් ගත්තා. ඒක තමයි මේ වාහනේ එල්ලලා තියෙන්නේ. එතන චූටි කඩයක් තියෙනවා. කියන්නේ ස්ටැචුස් ගන්න, රෝසරි ගන්න, ඒ වගේ පොඩි කඩයකුත් තියෙනවා. ඔයාලට කැමති දෙයක් අරගෙන සිහි වටනයක් විදියට තියාගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ආයෙම එන්න බලාගෙන අපි පල්ලියෙන් යන්න තමයි හදන්නේ. එහෙනම් දැන් අපි මේ ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර යන ගමන් පොඩ්ඩක් ඉතින් විකාරේ කියව දාන්නවනේ. එහෙම තමයි අපි ගියේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනටම ඔයාලා බලන්න එන්නම්. බයි හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉති රූපේ හැදලනේ කවදාවත් නුපුරාගේ සුදු මුනේ පෙම වැහේ හැමදාමත් මගේ බාරේ හින්දකන් ලංවෙලා කල්පයක් වගේ රන්තරන් ආදරේ සම්නයක් මගේ සම්නයක් දමේ දොරේ ආදරේ ඉති රූපේ හැදලනේ කවදා